निर्माणය කර ඉදිරිපත් කරන දාන පාරමිතා විඳින කරන මාර්ගයේ විශේෂ සම්පූර්ණ නිර්මිතයි දෙවියන්ගේ දුවන් කලයේ නිර්මාණය දිහා ඉදිරියේවා දුවන් කලයේ සම්මානිත දෙක අලංකාර කරගෙනවා දැන් ඔබ දැකේ සම්මානිතයේ දෙකේ අනිත් සම්මානිතය යැලවි පහළට දෙවියන් කෙමෙන් පැමිණෙන ආකාරය බලන්න මේ නිර්මාණය දිහා සම්පූර්ණ පහළට කරනවා ඒ වගේම මේ සම්පූර්ණ නිර්මාණය පුරාවටම සියුම් මනෝරම අලංකාර සැපයන් කලාවක් තිබෙනවා ඒ කරුණ කළ දින සති මාස ගණන් ඉදිවර්තිකව දෙවි විදික දෙවි මහෝල කරගෙනයි මේ නිර්මාණය දෙකකට කරන්නේ අකලට වැසිවස් ආකාශචාරී වූ මේ මහා හස්ති රාජය මම ඔබට ලබා දෙන පිණින් මම ලෞතර බුද්ධත්වයටම පත් වෙනවා. පන්දුල හස්ති රාජ්‍යයට ඉන්න අවස්ථාවේදී පන්දුල හස්ති රාජ්‍යයේ කුච්චනාදී වර්ෂාවක් හද ගන්නවා. මේ වර්ෂාව කලාකරුවා නිර්මාණය කරනවා. ඔබේ ප්‍රයත්නවලින් සියදහලා මහලට ඇදහෙනවා. ඔබ සියලු දෙනාම පවිත්‍ර කරගන්නෝනේ. ඊළඟට මෙතන වර්ෂාවට නිර්මාණය කරනවා. දැන් පවිත්‍ර නිර්මාණය ඔබට වෙන දෙවිය පන්දුලේ මහාන් පූජුවා. සියදහලා තුලින් මුවන් කලේ වුණා. ජලය විදුලිය එකතෙන් වෙනවා. පාන් පූජුව සම්පූර්ණ කරනවා. ඒ වගේම නිර්මාණය තුළ ඒ කලාකරුවා තව විශ්ලිත වූ මනෝරම නිර්මාණය කරනවා. ඔබ ජීවිතයේම විදුලිය ජලය එකතන කරමින් ඒ කලාකරුවා සියලු සපාවෙනවා.
විතර තාපසතුමා දාන පාරමිතාව සම්පූර්ණ කරනවා. ඒ වගේම තවත් නිර්මාණ කලාකරුවා නිර්මාණය කරනවා. එදා රජදවස පිළිසඳගොඩ රජතුමා අශෝකන දිව්‍ය පිට පිළිපැදීම සඳහා රණකහවණු දහසක් ලබා ගැනීම වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කර අශෝකන දිව්‍යාට තම හිතදන් දෙන ආකාරය මේ ස්ථානයේදී කලාකරුවා නිර්මාණය කරනවා. බලන්න. නුඹගේ සුඛ විහරණය විනා මම මගේ හිත නුඹට දන්ද නුඹට කදිරංගාර කුමාරයා පසේ බුදුරජාණන් වහන්සේට දානය ලබා දීමට යෑමේදී ඒ දානය ලබා දීම නැවතීම මාරයා ඒ නිත්‍යානේ නිර්මාණය කරනවා. වළක්වන්න දෙන්නේ නැහැ. පසේ බුදුන්ගේ ජීවිතයට අනුතරක් කරන්න දෙන්නේ නැහැ මම. එහෙමද? ඒක නම් පොන්න බලා ගන්න. මාරයා ජීවිතාලාව පවනවා. බලන්න පසේ බුදුරජාණන් වහන්සේට දානය ලබා දීමලා දාන පාරමිතාව සම්පූර්ණ කිරීම තුමා කදිරංගාර කුමාරයා තම ජීවිතය පරදෝෂ තබා කිසිකොඩට පනින ආකාරය කලාකරුවා නිර්මාණය කරනවා. බලන්න මේ නිර්මාණය දිහා මම මේ කින්නට පැනහෝ මාගේ දානය පූජා කරමි. දාන පාරමිතාව සම්පූර්ණ කිරීම සඳහා කදිරංගාර කුමාරයා ජින්නට පනිනවා. නම් දාන පාරමිතාවේ බලයෙන් ඉන්නිජාලාව නැති මතුවන දෙනුම් කෙමී කරදී කදිරංගාර කුමාරයා ඉහළට පැමිණ දාන පාරමිතාව සම්පූර්ණ කරන ආකාරය කලාකරුවා නිර්මාණය කරනවා. මේ සමාන සම්පූර්ණ තුල ජීවන්තවේ මාදුපිටියේ නිර්මාණය කරනවා. පහන් කියනවා යුනිජාලාවක් නැති දුවන් සතර දේශනවා. බලන්නේ විශ්විත වූ නිර්මාණය දිහා විදුලියයි ඉන්ද්‍රයයි එකතෙක් සුගරන්න පුළුවන්ද? ඒ වගේම මේ සම්පූර්ණ නිර්මාණය පුරාවටම ඔබට පේනවා මනරම් වූ සියුම් වූ අලංකාර කෙටයන් කලාව. ඉතින් ඉන්න සති මාසෙක විවර්ධිතව දැඩි වෙනසක් දැඩි නවන්සියක් අරගෙන අද දිනේදී නිර්මාණය ඔබට ඉදිරිපත් කරන්නේ මේ කලාකරුවාගේ ධර්මකල ඔබට කියන්නේ හැකි සෑම අවස්ථාවකදීම තමන්ට හැකි පුරුමයෙන් දන් දෙන්න. ඒ වගේම දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා උතුම් නිර්වාණය අවබෝධ කරගන්න. ඒ මේ කාර්යය උත්සාහය ඒ වගේම